Hello friends. ඔයාලා අද සම්බන්ධ වෙන්නේ මගේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ 6 වෙනි පාඩමත් එක්ක. අපි කලින් පාඩමේදී ඉගෙනගත්ත දේවල් ගැන රීකැප් එකක් කරමු. අපි ඉගෙනගත්ත topics තමයි what are countable and uncountable nouns? How do you use those nouns? What are the key words used along with them? දැන් අපි බලමු pronoun එකක් කියන්නේ මොකක්ද කියලා. pronoun එකක් කියන්නේ පුද්ගලයෙක්, සත්වයෙක්, ස්ථානයක් හෝ දෙයක් හඳුන්වන්න noun එකක් වෙනුවට යොදා ගන්න වචනයක්. ඒව මගින් එකම වචනය නැවත නැවත යෙදෙන එක නවතිනවා. උදාහරණ විදිහට නිමල් is a student, he studies hard. මෙතන නිමල් කියන නේම් එක නැවත නැවතත් භාවිතා වෙන එක නවත්තන්න pronoun එක විදිහට he කියන එක යොදාගෙන තියෙනවා. pronouns වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි subject pronouns, object pronouns. subject pronouns කියන්නේ වාක්‍යයක subject එක. ඒ කියන්නේ කරන්නා විදිහට යොදා ගන්න pronoun එක. object pronouns කියන්නේ වාක්‍යයක object එක. ඒ කියන්නේ ලබන්නා විදිහට යොදා ගන්නා pronoun එක. දැන් අපි මේ noun types දෙක වෙන වෙනම සලකා බලමු. කලින් කිව්ව විදිහටම වාක්‍යයක subject එක විදිහට යොදාගන්නේ subject pronoun එකක්. ඒ වගේ pronouns වලට උදාහරණ තමයි I, you, he, she, it, we, they. උදාහරණ ලෙස she is reading, they are playing. දැන් අපි ඊළඟ pronoun type එක මොකක්ද කියලා බලමු. කලින් කිව්ව විදිහට වාක්‍යයක object එක විදිහට යොදාගන්නේ object pronoun එකක්. මේ pronouns වලට examples තමයි me, you, him, her, it, us, them. දැන් අපි example sentences ටිකක් බලමු. He called me, I saw them. දැන් අපි subject form pronoun එකට අදාළව object form pronouns හැදෙන හැටි බලමු. I කියන subject form pronoun එකේ object form එක තමයි me. you කියන subject form pronoun එකේ object form එක වෙන්නේ youමයි. he කියන subject form pronoun එකේ object form එක වෙන්නේ him. she කියන subject form pronoun එකේ object form pronoun එක වෙන්නේ her. it කියන subject form pronoun එකේ object form එක වෙන්නේ itමයි. we කියන subject form pronoun එකේ object form එක වෙන්නේ us. they කියන subject form pronoun එකේ object form එක වෙන්නේ them. මේ පාඩමේ අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනි වැදගත් points දෙකක් තියෙනවා. it කියන pronoun එක අපි use කරන්න ඕනේ things, ඒ කියන්නේ දේවල් සහ animals හඳුන්වන්න විතරයි. උදාහරණ ලෙස the dog is cute. It is friendly. you කියන pronoun එක subject form එකේදීත් object form එකේදීත් එකම විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් අපි ඉගෙනගත්ත දේවල් වලින් activity එකක් කරලා බලමු. මම description එකේ දාලා තියෙන activity එක කරන්න. ඒත් එක්කම දාලා තියෙන answers PDF එකෙන් උත්තරත් බලා ගන්න. අදට අපේ පාඩම ඉවරයි. සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. Bye.